එකමත් එක කාලෙක ශාස්ත්‍රීක ගමක පුංචි බණ්ඩා කියලා පොඩි පිරිමි ළමයෙක් ජීවත් වුණා. පුංචි බණ්ඩා එයාගේ අම්මයි තාත්තයි කිරි අම්මයි එක්ක තමයි ජීවත් වුනේ. පුංචි බණ්ඩා එයාගේ පවුලේ අය වගේම හරිම කඩිසරව වැඩ කරන්න පුරුදු වෙලා හිටියා. උදේම නැගිටලා හරක් පට්ටිය තනකොළ කන්න දක්කගෙන ගිහින් ආයෙම හවසට ගාල් කරන එක, තාත්තගේ කුඹුරු වැඩවලට උදව් කරන එක තමයි පුංචි බණ්ඩට පැවරිලා තිබුණ වැඩ රාජකාරි. හැමදේම හොඳින් සිද්ධ වෙනකොට මේ ශාස්ත්‍රීක ගමට හරිම නරක කාලයක් උදා වෙනවා. අපේ මෙහෙම පෑවිල්ලක් නම් අම්මෝ දරා ගන්නවත් බෑ. මේ ඇවුනද? අර පහලලින්දෙත් වතුර හොඳටෝම අඩු වෙලාලු. අම්මලට කියන්න මමත් හරක් පට්ටිය අරන් සෑහෙන දුර ඇවිද්ද අදන. අම්මෝ මේ රස්නෙට තනකොළත් වේලිලා. මේක නම් හරිම නරක කාලයක් වගේ. දෙවියොත් කෝප වෙලාද මන්දා. පෑවිල්ල එන්නම වැඩි වුණා. වැව් පොකුණු ලිංවල වතුර හිඳිලා ගියා. මිනිස්සුන්ට සත්තුන්ට කන්න කෑම බොන්න වතුරත් නැති වෙලා ගියා. මේ විදිහට දින සති මාස බවට පත් වෙලා ලොකු නියං කාලයක් උදා වුණා. අපේ කොහොමට තිබුණ ගමක්ද මේක? ඒකට දැන් ඒකනේ කවදා වහීවිද මන්දා. මෙහෙම ගියොත් මේ ගමේ කවුරුවත්ම ඉතිරි වෙන එකක් නෑ. තාත්තේ අපිට බැරිද මේ නියගෙට මොනව හරි කරන්න? මොනව කියලා කරන්නද පුතේ? දැන් තියෙන්නේ දෙවියන්ට අපේ දුක පෙනිලා වැස්ස වැටෙනකම් බලන් ඉන්න එක විතර. පුතේ පුංචි බණ්ඩා, මම් පොඩි කාලේ මගේ සීයා මට කතාවක් කියලා දුන්නා. අනේ කිරි අම්මේ මටත් කියලා දෙන්නකෝ ඒ කතාව. පුතේ ඒ කතාවේ හැටියට මේ ගමේ මිනිස්සුන්ට කෑම බීම හිඟයක් ආවොත් අන්න අර ඈත පේන කන්දේ මුදුනේ තියෙන නිදානේ ගොඩ ගත්තම හරි කියලා තමා අපේ සීයා කීවේ. ඇත්තට මෙහෙම නිදානයක් තියනවද කිරි අම්මේ? එහෙනම් අපි ඒක අරගනිමුකෝ. අනේ අම්මේ මොන බොරු කතාද ඕවා? ඉතින් මේ නිදානේ ගැන කතාව දරගත්ත පුංචි බණ්ඩා එයාගේ යාළුවෝ හැමෝටම මේ ගැන කිව්වා. ඒ විතරක් නෙමෙයි, ඒ යාළුවෝ ඔක්කොම එක පයින්ව කැමති වුණා නිදානේ අරගන්න යන්න. මේ ඔන්න එහෙනම් හෙට උදේම හැමෝම මේ ගහ ළඟට එකතු වෙමු. හරි නියම අදහස. අපි එනකොට උදළු එහෙමත් අරගෙන එන්න. මේ ඒක නම් නියම වැඩේ ඈ. අපිත් එනවා. ඔන්න ඉතින් පහවදා උදේම ගමේම ලොකු කලබගෑනියක්. පොඩි පිරිමි ළමයි ඔක්කොම අතුරුදහන්. පුංචි බණ්ඩාගේ ගෙදර ඇයොත් කලබල වෙලා හැම තැනම පුංචි බණ්ඩාව හෙව්වා. මේ පිරිමි ළමයි කවුරුවත් ගෙවල් වල නෑ නොවේ. හරි මම දන්නවා. ඉන් තේරුවෙන්ම මේ ළමයි ඇත්තේ අන්න අර කඳු මුදුනේ. ඉතින් පුංචි බණ්ඩාගේ තාත්තයි ගමේ අනිත් පිරිමි ඇයොයි නඩයක්ම කඳු මුදුනට ගියා අතුරුදහන් වෙච්ච පිරිමි ළමයි ටික හොයාගෙන. ගමේ කට්ටිය කඳු මුදුනට යනකොටත් පිරිමි ළමයි ටික නිදානේ හාරන්න පටන් අරගෙන. පුතා පුංචි බණ්ඩා මොනවද මේ කරන බොරු වැඩ? අන්න අරහේ අම්මලා ගිනිපත්තු වෙලා බලන් ඉන්නවා. අනේ තාත්තේ මමයි මගේ යාළුවෝයි ආවේ නිදානේ ගන්න කියලා. එතකොට අපි කිරි අම්මා කිව්වා වගේ අපිට කෑම බීම හොයාගන්න පුළුවන්නේ. මෙහි ඇති නිදානයක් නෑ ළමයෝ. මෙන්න මෙහෙ එනෝ ගෙදර යන්න. අනේ තාත්තේ අපි එකපාරක් උත්සාහ කරමුකෝ. තාත්තලත් අපිට උදව් කරොත්
මේ වැඩේ අපිට තවත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔන්න ඔහේ ආපු එකේ අපිත් මේ පොළොව ටිකක් හාරලා බලමු. ඔව් එහෙමවත් කරලා බලමුකෝ. ඉතින් ගමේ හැමෝම එකතු වෙලා කඩිසරව පොළව හාරන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට එක පාරටම මහා විශාල ජල කඳක් අහසට පැන නැග්ගා. හැමෝම වතුර පාරට නෑවිලා ගියා. පුංචි බණ්ඩටයි එයාගේ යාළුවන්ටයි ගමේ හැමෝටමයි හරිම සතුටුයි. මෙන්න පුතේ කිරි අම්මා කියපු නිදානේ. පුතාලා තමයි හොයාගත්තේ. දැන් අපි කාටවත් මිනිස්සරහට කෑම බීම ගැන කලබල වෙන්න ඕනි නෑ. ඉතින් මේ නිදානේ නිසා ගමේ මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ට ගහකොළට පවා වතුර ලැබුණා. ඉතින් ගමේ හැමෝම ආයෙම ගොවිතැන් කටයුතු කරගෙන වෙනද වගේම සතුටින් ජීවත් වුණා. ගිහින් එන්න තවත් ලස්සන කතාවකින් ආයෙම හම්බ වෙමු. මම යාළගේ ස්කුෂී පැන්ඩා.